සිංහල ව්‍යාකරණ පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි දවස විදියට කර්මකාරක වාක්‍ය නිර්මාණය පිළිබඳව පූර්ණ අවබෝධයක් අපේ දරුවන්ට ලබා දීම සඳහා. ඉතින් කර්මකාරක වාක්‍ය 10 11 ශ්‍රේණි දෙකේදීම පාඩමක් විදියට ව්‍යාකරණ කොටසක් විදියට උගන්වනවා. 10 ශ්‍රේණියේ දරුවන්ට ඒක 9 වසරේ තියෙනවා. 10 ශ්‍රේණියේ දරුවන්ට ඊටාම විස්තරාත්මකව කර්මකාරක වාක්‍ය නිර්මාණය කරන විදිහ කියලා දෙනවා. ඉතින් සමහර දරුවන්ට මේක ඊටා සංකීර්ණ ව්‍යාකරණ කොටසක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරා අපේ දරුවන්ට සිංහල භාෂාවේ එන සියලුම ව්‍යාකරණ කොටස් වෙන වෙනම මේ විදිහට ඔබත් එක්ක සාකච්ඡා කරගෙන ඒ ගැටලු තැන් විසඳා දීලා ඔබට කිසියම් ශක්තියක් සැපයීමට. ඉතින් පුතේ අපි පටන් ගමු. මම මෙතෙන්දී ඔයගලන්ට විශේෂ දෙයක් කියන්න ඕනේ. මොකද මේ සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නකොට මම මෙතෙන්දී ඔයගලන්ට කෙටි ක්‍රම කියලා දෙන්නේ නැහැ. මොකද අපි දැනගත යුතු සියලුම ව්‍යාකරණ කොටස් ඇත්තටම අඩුවක් නැතුව අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා කර්මකාරක වාක්‍ය නිර්මාණය සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ දේවල් අද දවසේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා. හරි? හොඳයි. කර්මකාරක වාක්‍ය නිර්මාණය අපි ඉස්සෙල්ලාම මේකට යන් පුතා ස්ක්‍රීන් ෂෙයා වෙන්නේ නැහැ. හරි. අපි බලමු ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට කාරක වශයෙන් වාක්‍ය වර්ග තුනක් තියෙනවා. හරිද? කාරක. මොනවාද ඒ කාරක? දැන් ඔයගලන්ට පේනවනේ. කර්තෘකාරක, කර්මකාරක, භාවකාරක. හරිද? වාක්‍ය වර්ග තුනක් තියෙනවා. කර්තෘකාරක, කර්මකාරක, භාවකාරක කියලා. හරි? එතකොට අපි ඉගෙන ගන්න මෙතනින් කර්මකාරක වාක්‍ය නිර්මාණය. හරි? අපි බලමු වාක්‍යයක් ඉස්සෙල්ලාම හඳුනාගමු. මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයගලන්ට මේක පෙන්නන්න. මේක. ඔව්. නෑනේ. මේක මාවත් එක්ක. හරිද? ඉතින් මේ දැන් මේ බලන්න වාක්‍යයක් හඳුනා ගැනීමේදී දැන් මෙතන තියෙන්නේ මව දරුවා නලවයි. හරි? මේ වාක්‍යයේ අපි හඳුනා ගන්නු මේ වාක්‍යයේ අංග කොටස්. වාක්‍යයක් දැන් මෙහෙම හිතන්නකෝ. අකුරු එකතු වෙලා තමයි පුතේ වචනයක් හැදෙන්නේ. වචන එකතු වෙලා වචන කීපයක් එකතු වෙලා වාක්‍යයක් නිර්මාණය වෙනවා. වාක්‍ය එකතු වෙලා ඡේදයක් නිර්මාණය කර ගන්නවා. ඡේද එකතු වෙලා පරිච්ඡේදයක්. පරිච්ඡේද එකතු වෙලා පරිච්ඡේද එකතුවක් තමයි පොතක් විදියට ග්‍රන්ථයක් විදියට සඳහන් වෙන්නේ. හරිද? එතකොට අපි ව්‍යාකරණය පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා නම් ඕනම වාක්‍යයක් අරගෙන ඒ වාක්‍ය ඕනම අංගයක් ඒ වාක්‍ය සම්බන්ධ සියලු ව්‍යාකරණ කොටස් මෙන්න මේක මෙහෙමයි කියලා හඳුන්වා දීමට හඳුනා ගැනීමට අපේ දරුවන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. හරි? දැන් බලමු මේ වාක්‍ය දිහා බැලුවා මේ වාක්‍යයේ හරිද? මේ වාක්‍ය හඳුනා ගනිමු. මේ වාක්‍යයේ මව දරුවා නලවයි. මව දරුවා නලවයි. මව මේ වාක්‍යයේ කර්තෘ පදය. හරිද? ව්‍යාකරණානුකූල හඳුනා ගැනීමක් තියෙන්න ඕනේ. ව්‍යාකරණානුකූල හඳුනා ගැනීමක්. එතකොට මව දරුවා නලවයි කියන්නේ වාක්‍යයක්. ඒ වාක්‍යයේ මව කියන්නේ කර්තෘ පදය.
හරිද? නලවයි. නලවයි නලවයි කියන්නේ ආඛ්‍යාතය. ක්‍රියාපදය. ඊළඟට දරුවා කර්මපදය. හරි. එතකොට මේ වාක්‍ය දිහා පොඩ්ඩක් බලන්න. මේ වාක්‍යයේ ආඛ්‍යාතය ක්‍රියාව. ක්‍රියාව කරන්නේ කවුද පුතේ? ක්‍රියාව කරන්නේ මේ කර්තෘ. ක්‍රියාව කරන්නේ කර්තෘ. එතකොට ක්‍රියාව කරන්නේ කර්තෘ නිසා මේ වාක්‍ය අපි හඳුන්වනවා කර්තෘකාරක වාක්‍යයක් විදියට. තේරුණාද? කර්තෘකාරක වාක්‍යයක්. හරි. එතකොට දැන් අපි ඉගෙන ගන්න කර්මකාරක වාක්‍යයක්. කර්මකාරක වාක්‍ය නිර්මාණය කරන විදිය. හරි. හොඳයි බලාගන්න. මේ ස්ක්‍රීන් එක දාන්න පුතේ. හරි. ඔන්න අපි ඊළඟට තව වාක්‍යයක් ගන්නවා. මේ වාක්‍ය මොන වාක්‍යයක්ද? මේ වාක්‍ය කර්තෘකාරක වාක්‍යයක්. හරිනේ? කර්තෘකාරක වාක්‍යයක්. රයිට්. අපි ඔන්න කලින් විදිහටම හඳුනා ගන්නවා කර්තෘපදය, කර්මපදය, ආඛ්‍යාතය කියලා. හරි? මේක අපි දැන් තව හඳුනා ගැනීමක් කරන්න ඕනි. හරි? මොකක්ද හඳුනා ගැනීම? ඔව්. මේ වාක්‍යයේ කර්තෘපදය යෙදිලා තියෙන්නේ උත්තම පුරුෂෙන්. හරිද? ක්‍රියාව කරන්නේ කර්තෘ උත්තම පුරුෂ. ඊළඟට අනිත් පැත්තට එන්න මෙන්න ආඛ්‍යාතය ක්‍රියාවත් උත්තම පුරුෂෙන් යෙදිලා තියෙනවා. හරිනේ? කර්තෘ ගන්න පුරුෂය තමයි ආඛ්‍යාතයත් ගන්නෙ. කර්තෘ ප්‍රථම පුරුෂ වුණොත් ආඛ්‍යාතය ප්‍රථම පුරුෂයි. කර්තෘ පදය මධ්‍යම පුරුෂ වුණොත් ආඛ්‍යාතයත් මධ්‍යම පුරුෂයි. හරිද? කර්තෘ ඒක වචනයි නම් මේ බලන්න. ආඛ්‍යාතයත් ඒක වචනයි. හරි? ඊළඟට වාක්‍යයක කර්තෘකාරක වාක්‍යයක කර්තෘපදය උක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. කර්තෘ උක්තයි. කර්මපදය අනුක්ත වෙන්න ඕනේ. මේ මං කියලා දෙන්නේ වාක්‍යයක් මේ විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? වාක්‍යයක් දුන්නාම පස්සේ වාක්‍යයේ ලක්ෂණ හඳුනා ගන්න ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. වාක්‍යයේ ලක්ෂණ. රයිට්. ව්‍යාකරණ භාෂාවක් තියෙනවා. පුතේ ව්‍යාකරණ භාෂාවක් තියෙනවා. ඒ ව්‍යාකරණ භාෂාව ඔබ දැනගෙන තියෙන්න ඕනේ. ව්‍යාකරණය ඉගෙන ගන්නකොට ව්‍යාකරණ භාෂාව දැනගෙන තියෙනවා. අපි හිතමු ඔයාලට උගන්වනවා අපි හිතමු පුතා දැන් ලයිසන් ගන්න යනවා නේද ඔයගොල්ලෝ? ලයිසන් ගන්නකොට කොහමද මේ හිරන්‍ය ලර්නර්ස් එකේදී පුරුදු කරනවා. දැන් ඒ ඩ්‍රයිවිං පුරුදු කරන කෙනා කියනවා ක්ලච් එක, බ්‍රේක් එක, ආ මොකක්ද තියෙන්නේ? ඇක්සලරේටර් එක. ඔව්. එතකොට කියනවා මේ ක්ලච් එක පාගලා තමයි ජියර් දාන්න ඕනේ. ඊට පස්සේ ඇක්සලරේටර් එක දෙන්න ඕනේ කියලා එහෙම කියනවානේ. ඊට පස්සේ වේගෙන් යනකොට බ්‍රේක් එක පා ගන්න කියලා කියනවා. එතන ඒ හා සම්බන්ධ කිසියම් ඊට අනන්‍ය වූ භාෂාවක් තියෙනවා. හරිද? එතකොට ඒට වෙන්විච්ච භාෂාව වචන. ඒ වචන කෝෂය අපි දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බ්‍රේක් එක පා ගන්න කියනකොට ඒක හරියට දන්නේ නැති වුණොත් එම සමහර විට බ්‍රේක් එක කියලා මේ ඇක්සලරේටර් එක දුන්නොත් එම ඔන්න ලොකු අමාරුවක වැටෙනවා. ඒ වගේ තමයි පුතේ ව්‍යාකරණය ඉගෙන ගන්නකොට ව්‍යාකරණ භාෂාව ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. දැන් මේ මම කියලා දුන්න ඒ හා සම්බන්ධ වචන ගැන අපේ පුතාලට දුවලට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ කියන දේවල් නොතේරෙන ගතියක් එනවා. හරි? මේව නොදන්නව නේ ඔයගොල්ලෝ දන්නවා. හැබැයි මේ ව්‍යාකරණ භාෂාවෙන් තමයි මම කතා කරන්නේ. රයිට්. ඊට පස්සේ දැන් ඔන්න දාන්න පුතා මේකට. කර්මකාරක වාක්‍යක ස්වරූපය. මොකද කර්මකාරක වාක්‍යක ස්වරූපය? කර්තෘ අනුක්ත වෙන්න ඕනේ.
කර්මය උක්ත වෙන්න ඕනේ. ආඛ්‍යාතය කර්මකාරකයෙන් තියන්න ඕනි. රයිට්. ආපහු මෙතෙන්ට යන්න. පුතා මේක පෙන්නන්න. ස්ක්‍රීන් ඔව්. මේක දාන්න. දැන් බලන්න මේ ඇවිල්ලා කර්තෘකාරක වාක්‍යයක්. මේ කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ උක්තයි කර්මය අනුක්තයි. මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ. මොකද්ද? කර්මකාරක වාක්‍යයක් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු පියවර. පියවර 5ක් තියෙනවා. හරි? 1. කර්තෘ හඳුනාගෙන අනුක්ත ස්වරූපයෙන් කර්තෘ හඳුනාගෙන අනුක්ත ස්වරූපයෙන් තියන්න. හරි? කර්තෘ හඳුනාගෙන අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. 2. දෙවෙනි පියවර. අනුක්ත කර්තෘට පරව. ඒ අනුක්ත කරපු කර්තෘට පස්සේ අනුක්ත කර්තෘට පරව විසින් නිපාතේ යොදන්න. හරි? අනුක්ත කර්තෘට පරව විසින් නිපාතේ යොදන්න. ඊළඟ 3. කර්මය හඳුනාගෙන මේක ඉතා වැදගත්. කර්මය හඳුනා ගන්න ඕනේ. මොකද සමහර දරුවෝ මේ කර්මය නිසි ආකාරය හඳුනා ගැනීමට අපහසු වෙනවා සමහර ළමයින්ට. ඒ නිසා වාක්‍ය වර්ධිනවා. කර්මය නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඒ නිවැරදිව හඳුනාගත්ත කර්මය මොකද කරන්න තියෙන්නේ? උක්ත කරන්න ඕනේ. මේ කර්මය නිවැරදිව හඳුනා ගන්න නැතුව වෙන පදයක් උක්ත කරලා වාක්‍ය වැරදිච්ච ගොඩක් අවස්ථා තියෙනවා. හරි? තුන්වෙනි එක කර්මය හඳුනාගෙන කර්මය උක්ත ස්වරූපයෙන් තබන්න. හරි. ඊළඟ 4 වෙනි එක වාක්‍යයේ අවසාන ආඛ්‍යාතය. මේකත් වැදගත්. දැන් ඒ දීලා තියෙන වාක්‍යයේ අවසානයේ යෙදෙන ආඛ්‍යාතයක් තියෙනවානේ. ඒ අවසාන ආඛ්‍යාතයේ කාලය හඳුනා ගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? අතීත කාලයෙන් තිබිච්ච වාක්‍යයක් කර්මකාරකයට හරවනකොට ඒක කාලය වෙනස් වෙලා තිබ්බොත් ඒත් වැරදි. හරිද? වර්තමාන කාලයේ වාක්‍යයක් කර්මකාරකට හරවනකොට ඒක අතීත කාලයෙන් කර්මකාරකට හරවලා තිබ්බොත් කාලය වැරදුනොත් ඒකත් වැරදි. එනිසා මේක කරුණක් විදිහට මම වෙනම දීලා තියෙනවා. රයිට්. පස්වෙනි එක. පස්වෙනි එක මේ විදිහටම ලියා ගන්න ඕනේ. මොකද්ද? උක්ත වූ කර්මේ හරි වචන ભેදය උක්ත වූ කර්මේ වචන ભેදය ඊළඟට පුරුෂ ભેදය උක්ත වූ කර්මේ වචන ભેදය හා පුරුෂ ભેදයට අනුව උක්ත වූ කර්මේ වචන ભેදයට හා පුරුෂ ભેදයට අනුව ආඛ්‍යාතය කර්මකාරකයෙන් තබන්න. ආඛ්‍යාතය කර්මකාරකයෙන් තබන්න. හරි. දැන් ආපහු බලන්න නිවැරදිව ලියාගත්තද කියලා මේක වැදගත් වෙනවා. හරි. බලන්න මේ විදිහටම තියෙනවද කියලා. නැවත ඔයගොල්ලෝ ලියාගත් දිහා බලන්න. මේකේ මම කව ව්‍යාකරණ භාෂාව ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ කියලා. කර්තෘ කිව්වන් පස්සේ දැන් කර්තෘ ඔයගොල්ලෝ දන්නවා. කර්තෘ කියන එක දන්නේ නැතුනොත් අර මං කිව්වේ අර ඩ්‍රයිවිං පුරුදු වෙනකොට බ්‍රේක් කියනකොට ඒක දන්නේ නැතුව හරියට ඇක්සලරේටරේ පෑගුවොත් වෙන වැඩේ ඒ වගේ වැරදීම් වෙන්න පුළුවන්. එතන නම් ලොකු වැරදීමක් වෙනවා. මේකත් ඉතින් වර්ධිනවා තමයි. මේ වැරදුනොත් තමයි ජීවිතේම වර්ධිනවා. ඒ නිසා මොකද විභාගේ වැරදුනොත් එම නැද්ද පුතා? සියල්ල ඉවරයිනේ. ඔව් ඒ නිසා හරි. කර්තෘ හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ තව මේ උක්ත අනුක්ත කියලා කතාවක් තියෙනවා. මොකද උක්ත අනුක්ත? උක්ත අනුක්ත ભેදය හඳුනාගෙන තියෙන්නත් ඕනේ. ඒ යෙදෙන ඕනම නාම පදයක් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ
ඒකේ උක්තය නම් අනුක්ත කරන්න, අනුක්තය නම් උක්ත කරන්න පුළුවන් වෙන්න ඕනේ අවස්ථාව අනුව. රයිට්. එතකොට අපි දැනගෙන තියෙන්න ඕන දේවල් තමයි කර්තෘ කර්ම කියන එක දැනගන්න ඕනේ. ඒක හරි. උක්ත අනුක්ත ભેද දැනගන්න ඕනේ. තව මේකේ තියෙනවා මේ වචන ભેදය කියලා එකක් තියෙනවා. ඒක වචන බහුවචන කියන එකයි. පුරුෂ ભેදය කියලා එකක් තියෙනවා. පුරුෂ ભેදය. පුරුෂ තුනක් තියෙනවා. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. මෙන්න මේ ව්‍යාකරණ භාෂාව කර්මකාරක වාක්‍ය සම්බන්ධයෙන් ඔය මම පැහැදිලි කරපු ව්‍යාකරණ කොටස් ගැන අපේ දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය නැත්තම් නිවැරදිව කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරට පරිවර්තනය කරන්න බෑ. හරිද? සමහර අය කියන මේ කෙටි ක්‍රම මගින් ඉගෙන ගන්න ඕන කියලා නෑ. මේ කියන කොටස් ව්‍යාකරණ කොටස් ගැන අවබෝධයක් නැත්තම් ඕනෑම වාක්‍යයක් කර්මකාරට හරවනකොට පොඩි පොඩි ගැටලු එනවා. හරිද? පොඩි පොඩි ගැටලු කියලා කියන්නේ වචන ભેදය. ඒක වචන බහුවචන වර්ධලා තිබ්බොත් ඒත් වැරදි. ඊළඟට පුරුෂ ભેදය. පුරුෂ වරද්දලා තිබ්බොත් ඒත් වැරදි. ඊළඟට කාල ભેදය. කාල ભેද වරද්දලා තිබ්බොත් ඒත් වැරදි. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. දැන් මම කර්මකාරක වාක්‍ය උගන්වන්න කලින් හරිද? ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඕගොල්ලන්ට දෙනවා. බලන්න මෙතන තියෙන ටික. මේක ඔයගොල්ලෝ දන්නවද කියලා? දැන් මම කියපු ටික තමයි මේ තියෙන්නේ. හරිද? මෙතන තියෙනවා කාරක ભેදය. කාරක තුනක් තියෙනවා. කර්තෘකාරක, කර්මකාරක, භාවකාරක. මම මුලින් කිව්වනේ අපිට භාවකාරක මේ වෙලාවේ වැදගත් වෙන්නේ නැහැ. අපි මේ වෙලාව අවධානය යොමු කරන්නේ කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය ගැන පමණයි. රයිට්. ඊළඟට පුරුෂ ભેදය. පුරුෂ කීයක් තියෙනවද? පුරුෂ තුනක් තියෙනවා. මොනවාද ඒ පුරුෂ තුන? ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ. හරිද? පුරුෂ ભેද දැනගන්න ඕනේ. මම හිතන ඔයගොල්ලෝ දැනගෙන ඇති කියලා. මම මේ මතක් කිරීමක් කරන්නේ. පුනරීක්ෂණ නැවත පරීක්ෂා කර බැලීමක් කරන්නේ. ඊළඟට වචන ભેදය. වචන ભેද ගැටලුවක් නෑනේ. ඒක වචන බහුවචන ඊට වඩා දෙකක් නෑනේ. ඔව් දැන් සංස්කෘත වගේ භාෂාවල පුතා වචන ભેද තුනක් තියෙනවා. හරි? ඒක වචන, බහුවචන, ඒක වචන, ද්විවචන, බහුවචන. එහෙමත් තියෙනවා. අපේ තියෙන වචන දෙකයි. ඊළඟට උක්ත අනුක්ත ભેදය. උක්ත අනුක්ත ભેද ගැන මම වෙනම දැන් උගන්වනවා. ඊළඟට ලිංග ભેදේ ගැටලුවක් නැහැ. ස්ත්‍රී, පුරුෂ, නපුංසක ලිංග ભેදය. ඊළඟට කාල ભેදය. අතීත, අනතීත කාලය. වාක්‍යයක් නිර්මාණය කරනකොට මේ ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? මේ එකක් හරි ගැන ඔයගලන්ගේ සැලකිල්ලෙන් ගිලිහුණොත් අපි ආපහු ගමු අර ඩ්‍රයිවිං කරනකොට අර කියන කොටස් ගැන අවබෝධයක් වගේම හොඳ සැලකිල්ලක් තියෙන සයිඩ් කණ්ණාඩි බලන්න ඕනේ, පිටිපස්ස බලන්න ඕනේ, ඉස්සරහා බලන්න ඕනේ. නේද? ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මම නම් දන්නේ නැහැ වැඩි ඩ්‍රයිවිං ගැන. නමුත් එක තැනක්, එක දෙයක් කොතනින් හරි අතපසු වුණොත් එම සමහර විට ජීවිත වලින් වන්දි ගවන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට මෙතනත් එහෙම තමයි. එක දෙයක් මේ කියන කාරණාවලින් එක දෙයක් වාක්‍ය නිර්මාණයේදී මේ එක දෙයක් පුතේ ඔයගොල්ලෝ අතපසු කරලා තිබ්බොත් එහෙම වාක්‍ය වර්ධිනවා. එනිසා මේවා දැනගෙන තියෙන්න ඕනේ. හරි? හොඳයි. බලන්න අපිට කමෙන්ට්ස් කරලා තියෙන ළමයි කොහොමද කියලා. දැන් මට කියන්න මේ 1 2 3 4 5 6 මේ කොටස් 6 ගැනම පූර්ණ අවබෝධයක් තියෙන. ඒක ලොකු දේවල් නෙමෙයි. මේ කොටස් 6 ගැනම පූර්ණ අවබෝධයක් තියෙන අය ඔතන ඒක වැදගත් වෙනවා. මොකද ඕගොල්ලන් ගැන තක්සේරුවක් මං දැනගන්න එපා. තක්සේරුව. දාලා තියෙන්නේ. මේ මෙතන ඒක වචන ભેදය, පුරුෂ ભેදය, කාරක ભેදය, උක්ත අනුක්ත ભેදය. හරි? හොඳයි. උක්ත අනුක්ත ભેදය ගැන තමයි දැන් අපි ඉගෙන ගන්නෙ. උක්ත අනුක්ත ભેදය. උක්ත අනුක්ත කරන්නේ ළමයි නාමපද. නාමපද ඕනෑම නාමපදයක් උක්ත අනුක්ත කරන විදිහ ඔයගොල්ලෝ දැනගන්න ඕන. දැන් මෙතන මම දීලා තියෙනවා නාමපද වර්ග කරලා.
මොකද සමහර නාම පද උක්ත අනුක්ත කරනකොට ඒකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් බලන්න. සර්ව නාම පද. ප්‍රාණවාචී ඒක වචන හා බහු වචන නාම පද. ඒවා උක්ත අනුක්ත කරනකොට ඒ විදිය වෙනස්. ප්‍රාණවාචී අනියමාර්ථ ඒක වචන නාම පද. අප්‍රාණවාචී ඒක වචන බහු වචන පද. ප්‍රාණවාචී රූප ගැන්වූ අප්‍රාණවාචී පද. දැන් මේවා කොහොමද උක්ත අනුක්ත වෙන්නේ කියලා බලමු. ඉක්මනින් අපි ඒ ටිකට යමු. රයිට් බලා ගන්න. රයිට්. සර්වනාම පද. ඔහුම තමයි. හේ වෙනසක් නැහැ. හේ කිව්වන් පස්සේ ඔහු, හෙතම ඔහු. ඔහු කියන එකේ අනුක්තය බලන්න ඔවුන්. ඕතමෝ ඇය. මෝතමෝ ඇය. ඇය. ඇය කියන්නේ උක්ත, ඇය කියන්නේ අනුක්ත. මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක මම දැන් මෙතෙන්දී ඔයගොල්ලන්ට සඳහන් කරන්නේ. මොකද ඔය දෙකම උක්ත අනුක්ත දෙකෙන්ම සඳහන් කරනවා. නමුත් මෙතෙන්දී මෙන්න මේ විදිහට ගන්න කියලා මම ඔයගොල්ලන්ට අවධාරණය කරනවා. හරි? හොඳයි. ඊළඟට තෝණං තා. ති තා. තෙපි තෙප. තොපි තොප. ඔබම තමයි නුඹ. නුඹලාම මම නම් මා. අපි අප. හරි? හොඳයි. ඊළඟට දැන් ප්‍රාණවාචී ඒක වචන හා බහු වචන පදවල උක්ත අනුක්ත ભેදය. ප්‍රාණවාචී ඒක වචන හා බහු වචන. බලන්න මිනිසා දව රතු පාටෙන් තියෙන ඒක වචන පද. ඒ වගේ වෙනසක් නැහැ. මිනිසා කිව්වොත් එම අනුක්තය මිනිසාම තමයි. කාන්තාව කිව්වොත් කාන්තාව. ගුරුවරයාම තමයි. බහු වචන පදවල වෙනසක් තියෙනවා. කොහොමද? මිනිසුන් වෙනවා. හරිද? ඊළඟට කාන්තාවෝ කාන්තාවන් වෙනවා. ඊළඟට ගුරුවරුන් වෙනවා. ළමයින් වෙනවා. ළමයාම තමයි. ළමයින් වෙනවා. හරිනේ? හොඳයි. ඊළඟට මේක ගොඩක් වැදගත්. මේකත් වරද්දන ගොඩක් අය. හරිද? අනියමාර්ථ ඒක වචන නාම පදවල උක්ත අනුක්ත ભેදය. අනියමාර්ථ. හරිද? දැන් ඔන්න අපි හිතමු ළමයි පිරිසක් ඉන්නවා. එතෙන්දී අපි මේ ළමයා පිළිතුර දෙන්න. ළමයා කිව්වන් පස්සේ එතන පැහැදිලිව එක්කෙනෙක් ගැන සඳහන් කරනවා. හැබැයි අපි කියනවා ළමයෙක් අත උස්සන්න. ළමයෙක්. කවුද ළමයා? නිශ්චිතව කෙනෙක් නැහැ. දැන් අම්මා දැන් ගෙදර ඉඳලා කියනවා ඉක්මනින් දරුවෙක් ඇවිල්ලා මට පොඩ්ඩක් උදව් කරන්න. දරුවෙක්. කවුද? ලොකු දුවද, පොඩි දුවද, ලොකු පුතාද, පොඩි පුතාද එහෙම නැහැ. කවුරු හරි ළමයෙක් එන්න. ළමයෙක්. කවුද නැහැ. නිශ්චිත නැහැ. අනියමාර්ථ නාම පද. හරිද? අනියමාර්ථ නාම පද වල තියෙනවා ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග කියලා කොටස් දෙකක්. පුරුෂ ලිංග අනියමාර්ථ නාම පද. රයිට්. බලගන්න. හරි. දැන් බලන්න මිනිසෙක්. ඒක උක්තයි. දැන් බලන්න මිනිස් ධන එක්. මෙතන එක් කියන ප්‍රත්‍ය තමයි එකතු වෙලා තියෙන්නේ. මෙතන මිනිසෙක්. තව ගත්තොත් එම ළමයෙක්. කොල්ලෙක්. නේ? ගුරුවරයෙක්. ඒතර එක් කියන එක තමයි මෙතන උක්ත ස්වරූපයෙන් තියෙන ප්‍රත්‍ය එක්. අනුක්තය අකු හෝ එහෙම නැත්නම් එකු දෙකම හරි. මිනිසෙක් කිව්වත් හරි, මිනිසෙකු කිව්වත් හරි, මිනිසෙකු කිව්වත් හරි. එතකොට එක් මිනිසෙකු, ළමයෙකු, කොල්ලෙකු, බල්ලෙකු, උගතෙකු, සිංහයෙකු, එක්ෙකු. හරි? එක්ෙකු. ඊළඟට ස්ත්‍රීවාචී පදවල අනියමාර්ථ ස්ත්‍රීවාචී පදවල බලන්න අක්. කාන්තා ධන අක්. කාන්තාවක්. ඊළඟට අනුක්තය තමයි අක. කාන්තාවක්. ස්ත්‍රියක. ශිෂ්‍යාවක්. මවක්. ගෘහණියක. මේ විදිහට එක්ෙකු අක්. හරිද? ඒ විදිහට තමයි අනියමාර්ථ නාම පදවල උක්ත අනුක්ත ભેදය අපි හඳුනාගන්නේ. රයිට්. ඊළඟට මේක වැදගත් නේ. උදාහරණ ටිකක් තියෙන බලන්න. පුරුෂයෙකු. ළමයෙකු. ලාංකිකයෙකු. වෙලඹක. මවක්. නිලියක. හරිනේ?
හොඳයි. දැන් අපි මේ ටූල් ඉගෙන ගන්න. ටූල් දැන් අපි Photoshop වලින් හරි එහෙම නැත්නම් මේ කම්පියුටරේ මොනවා හරි දෙයක් කරනවා නම් අපි ටූල් දැනගෙන තියෙන්න ඕනේ. ටූල් දන්නේ නැති වුණොත් එම අවුල්. හරිද? ව්‍යාකරණයත් එහෙම තමයි. මේ හාමුදුරුවෝ මේ කර්මකාරක වාක්‍ය කියලා මොනවද මේ බැරෑරුම් දෙයක් උගන්වන්න කියලා සමහර කෙනෙක් හිතයි. නෑ. මේ මූලික දැනුම තියෙන්න ඕනේ. මේ මූලික දැනුම නැති වුණොත් එහෙම ඔයගොල්ලන්ට අමාරුයි. right. ඊළඟට නিত্য බහුවචන පදවල උක්ත අනුක්ත ભેදය බලන්න. කෙනෙක් කෙනෙකු, ඇතමෙක් ඇතමෙකු, සමහරෙක් සමහරෙකු, කවුරු කවුරුන්, කිසිවෙක් කිසිවෙකු, කවරෙක් කවරෙකු, යමෙක් යමෙකු. හරි. ඊළඟට අප්‍රාණවාචී ඒක වචන හා බහුවචන පදවල වෙනසක් ඇත්තේම නැහැ. පොත පොතම තමයි, පොත් පොත්, මල මල මල් මල්ම තමයි. ඒක වෙනසක් නැහැ. ඊළඟට ප්‍රාණවාචී රූප ගැන්වූ අප්‍රාණවාචී පද. ගංගාවෝ ගංගාවන්, කාන්තාවෝ කාන්තාවන්, තාරකාවෝ තාරකාවන්, රීතිහු රීතීන් එහෙම එන්නේ. right. අපි ක්‍රියාපදයක් හඳුනා ගන්න ඕනේ දැන්. හරිද? ක්‍රියාපද කොහොමද හඳුනාගන්නේ? පුතේ ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඕනේ. දාලා තියෙනවද? chat box එකට දාන්න අනිවාර්යයෙන්ම මොකද එතකොට තමයි මට ඒවට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්නේ. right. මෙතන බලන්න. ක්‍රියාපදයක් දැන් නාම වාක්‍ය හඳුනාගත්තා වගේම ක්‍රියාපදය අපි හඳුනා ගන්න ඕනේ. දැන් මේක ක්‍රියාපද හඳුනා ගමු. නටයි කියන ක්‍රියාපදය කොහොමද ඔයගොල්ලෝ විස්තර කරන්නේ? දැන් මම කියන එක. දැන් මම කියන නාම පදය මේක ඒක වචනයි. මේක උත්තම පුරුෂයි. හරි. දැන් මේ වගේ හරිද? මේ වගේ පුතා මේකෙත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ක්‍රියාපදේ විග්‍රහ කරගන්න. නටයි කියන එක. නටයි කියන එක කර්තෘකාරක ආඛ්‍යාතයක්. නටයි කියන එක කර්තෘකාරක ආඛ්‍යාතයක්. කර්තෘකාරක ආඛ්‍යාතයක්. කර්තෘකාරක ආඛ්‍යාතයක්. නටයි කියන එක කාලය මොන කාල ભેදය? වර්තමාන කාල. හරිද? පුරුෂ ප්‍රථම පුරුෂ. මෙන්න මේ වර්ගීකරණය මේ හඳුනා ගැනීම ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. කලේය. කලේය කියන එකත් කර්තෘකාරක ආඛ්‍යාතයක්. මේක අතීත කාල. ඒ වගේම ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයක්. හරිනේ? මේ ව්‍යාකරණ භාෂාව අපේ දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ. right. ඊළඟට ඇයි මම එහෙම කියන්නේ? දැන් ඔන්න මෙතෙන්ට යන් අපි. කර්තෘකාරක ක්‍රියාවර නැගීම, කර්මකාරක ක්‍රියාවර නැගීම තමයි මේකේ ඊළඟ ටිකක් අසීරු කාරණාව. කර්තෘකාරක ක්‍රියාපද වර නැගීම හා කර්මකාරක ක්‍රියාවර නැගීම. මේක මගහැරලා ගිහිල්ලා මට පුළුවන් ඔයගොල්ලන්ට වෙනත් විදියකට කියලා දෙන්න. මේ විදිහට තේරෙන අය මේ විදිහට අල්ලගන්න පුළුවන් ඈ දැන් 6 වසරේ 11 වසරේ මේ සැරේ විභාගෙදින ළමයි කියන්නේ පුතා ඔයගොල්ලන්ට මේක අමුතු දැනුමක් වෙන්න බෑ. හරිද? මේක දැනගෙන තියෙන්න ඕනේ. මේ කර්මකාරක වාක්‍ය නිර්මාණ පමණක් නෙමෙයි. ව්‍යාකරණ සම්බන්ධයෙන් අපි හිතමු මම දැක්ක පහුගිය අවුරුද්දක පේපර් එක තියෙනවා ආඛ්‍යාතයක් දීලා. ඒ ආඛ්‍යාතය හඳුන්වන්න ඕනේ. මොන පුරුෂද, මොන වචනද, මොන කාලද කියලා. හරිද? එතකොට මේක මොන පුරුෂද මොන කාලද අපි හිතමු ක්‍රියාපදයක් දීලා ඒ ක්‍රියාපදයේ වර්ණ විදිහට. එහෙම නැත්නම් කෙටි ව්‍යාකරණ කෙටි ප්‍රශ්න එන්නත් පුළුවන්. මෙතෙන් දෙන්න. මේ වගුව ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ ඊරන්නේ මේ වගුව ගැන දන්නවද? මේ ඔයා මේක ගැන මතකයිද? මතක නැහැ. දැන් මේ අපේ IT සම්බන්ධ හොඳ මේ දෙන්නෙක් ඉන්නුවේ කැමරා පිටිපස්ස. මම දෙන්නම් ඇහුවේ දෙන්නට මතක නැල්ලු මේක. ක්‍රියාපදයක් වර්ණගන්නේ පුතේ මෙන්න මේ පුරුෂත්‍රයේ. නාමපද වර්ණගන්නේ. නාමපද වර්ණගන්නේ විභක්ති වල. විභක්ති 9ක් තියෙනවා. නාමපද වර්ණගන්නේ විභක්ති වල, ක්‍රියාපද වර්ණගන්නේ මෙන්න මේ පුරුෂත්‍රයේ. right.
මේකේ තියෙනවා ළමයි මෙන්න මේ පුරුෂ වලට අයිති ප්‍රථම පුරුෂයට අයිති සර්වනාම පද ඔහු ඔව්හු මධ්‍යම පුරුෂයට අයිති තෝ තොපි උත්තම පුරුෂයට අයිති මම අපි හරි එතකොට තෝ කියන්නේ මොකද්ද තෝ කියන්නේ මධ්‍යම පුරුෂ ඒක වචන නාම පදයක් හරි තෝ කියන්නේ මධ්‍යම පුරුෂ ඒක වචන නාම පදයක් මම කියන්නේ උත්තම පුරුෂ ඒක වචන සර්වනාම පදේ අපි උත්තම පුරුෂ බහු වචන සර්වනාම පදේ ඔව්හු ප්‍රථම පුරුෂ බහු වචන සර්වනාම පදේ හරිද දැන් මේ නාම පදනේ ඒ කොටුවට අයිති නාම පද තියෙනවා මේක තමයි ක්‍රියාපද වර්ණ ගන්න අපි බලමු මේකට දාලා ක්‍රියාපද ටික රයිට් අපේ ආදරණීය දරුවනේ මම බොහෝම ආදරයෙන් කියන්නේ කෙටි ක්‍රම වලින් උගන්වන්න පුළුවන් හරිද අර තියෙනව නේද ඉක්මන් කොටයි කියලා එහෙම කතාවක් තියෙනවනේ කෙටි ක්‍රම මගින් ඉගෙන ගත්තොත් වරදින්න පුළුවන් මේ ව්‍යාකරණ නිසා මේක දැනගෙන තියෙන්න ඕනේ මේක දැනගන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ මේහා සම්බන්ධයෙන් ව්‍යාකරණ ගොඩාක් කරුණු ඕගොල්ලෝ निराකරණය වෙනවා බලන්න දැන් මේ රතු පාටෙන් තියෙන නාම පද මේ ක්‍රියාපද හරි මේකට අයිති ඒවා මේ ඔහු නටයි මේක හරියට වාක්‍යයක් විදිහට තෝ කිව්වොත් හියන්නින් ඉවර වෙන්න ඕනේ මම කිව්වොත් මියන්නින් ඉවර වෙන්න ඕනේ දැන් අපි ඉගෙන ගන්න මොකද්ද මේ මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මූ කියන්න එහෙමනේ අපි කවියක් විදිහට ඉගෙන ගන්නෙ ව්‍යාකරණ ගණන් මම දැකලා තියෙනවා ගොඩක් අය මේ සින්දු වගේ කවි වගේ ඉගෙන ගන්නවා. එහෙම හරියන්නේ නැහැ පුතේ. හරිද? මේ කවි වගේ සින්දු වගේ විභාගයට ගිහිලා කියන්න බලන්න අපි කිව්වොත් මූ කියන්න මම කිව්වොත් මී කියන්න එහෙම කවි කිය ඉන්න බෑ. ඔය අවබෝධය තියෙන්න ඕන. මෙන්න මේක තමයි අවබෝධය. මේ අවබෝධය දැනගන්න ඕන. හරිද? මේ විදිහට තමයි වාක්‍යයක් නිර්මාණය වෙන්නේ. හරිද? මම නටමි. අපි නටමු. එතකොට මේ වාක්‍ය වර්තමාන කාල උත්තම පුරුෂ ඒකවචන වාක්‍යය. මේක වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒකවචන වාක්‍යය. මේක වර්තමාන කාල මධ්‍යම පුරුෂ බහුවචන වාක්‍යයක්. එතකොට මේකේ නාම පදේ මේ තොපි නටහු කියන ක්‍රියාපදේ. හරිද? එතකොට මේ දෙකම තොපි කියන්නේ තෝ නටහෙක් ගමු අපි. තෝ කියන්නේ මධ්‍යම පුරුෂ ඒක වචන, නටහෙක් කියන්නේ මධ්‍යම පුරුෂ බහුවචන. එච්චරයි. හරිද? එතකොට මේ ඇවිල්ලා අපි ඉගෙන ගන්නේ කර්තෘකාරක ආඛ්‍යාත. කර්තෘකාරක ආඛ්‍යාත මේ වර්තමාන කාලේ. රයිට්. ඊළඟට මේකේ අතීත කාලෙන්නේ. ඒක තියෙනවා නැටුවේය නැටුවෝය නැටුවේහි නැටුවේහු නැටුවේමි නැටුවේම රත පාඩෙන් තියෙන මං කියුවේ. ඊළඟට ඒකේ තව ස්වරූපයක් තියෙනවා නැටීය නැටුහු නැටීහි නැටුහු නැටීමි නැටුම්. අපි මේවා පාවිච්චි කරනවානේ නේද? ළමයා නැටුවේය. ළමයි නැටුවෝය. නැත්තම් ළමයා නැටීය. ළමයි නැටුහ. හරි? මේක ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ මෙන්න මේක. මේ ඇවිල්ලා මොකද්ද? කර්මකාරකේ. ඒකත් ගැටලුවක් නැහැ. හැබැයි මේක දැනගෙන තියෙන්න ඕනේ. දන්නේ නැත්නම් තමයි ගැටලුව. දැන් මේ බලන්න කර්මකාරකයේ ආඛ්‍යාත වර්ණ ගන්නේ නැටෙයි නැටෙති නැටෙහි නැටහු නැටෙමි නැටෙමු. හරිද? බලා ගන්න. දැන් කර්තෘකාරකයේ ආවේ නටයි නටතෙනේ. මේ නටයි නටතෙනේ. නැටෙයි. අරකේ නටයි නටති. මේක නටහි නටහු නටමි
නටමු. හරිද? කර්මකාරකනේ නැටෙයි කියලා. කර්තෘකාරකේ නටයි. නටයි නැටෙයි. ඊළඟට නටති නැටෙති. ඒ විදිහට. නටයි නටති නටහි නටහු නටමි නටමු. කර්මකාරකේ නැටෙයි නැටෙති නැටෙහි නැටෙහු නැටෙමි නැටෙමු. බල බලයි බලති බලහි බලහු බලමින් බලමු. බැලෙයි බැලති බැලෙහි බැලෙහු බැලෙමි බැලෙමු. අසයි අසති අසහි අසහු අසමි අසමු. ඇසෙයි ඇසෙති ඇසෙහි ඇසෙහු ඇසෙමි ඇසෙමු. හරිද? කර්තෘකාරක වාක්‍යයක කර්තෘකාරක ආඛ්‍යාතය යොදන්නේ. කර්මකාරක වාක්‍යයක කර්මකාරක ආඛ්‍යාතය යොදන්නේ. මේ වර්ණ නැගීම ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් නිවැරදිව කර්මකාරක වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ. හරිද? මේ වගුවෙන්ම දැනගන්න ඕන. වගු ආශ්‍රයෙන්ම දැනගන්න ඕන. දැන් ඔන්න නැටෙයි නැටෙති නැටෙහි නැටෙහු නැටෙමි නැටෙමුණු. මේකේ තියෙන තව ක්‍රමයක්. මේකේ තව ක්‍රමයක් තියෙනවා. ආකාරයක්. මොකද්ද? මේකත් ඒකම තමයි. මොකද්ද? නටනු ලබයි නටනු ලබති නටනු ලබහි නටනු ලබහු නටනු ලබමි නටනු ලබමු. ලබ ධාතුවත් ඒක ගන්නවා. නැටෙයි නැටෙති නැටෙහි නැටෙහු නැටෙමි නැටමු කිව්වත් හරි. නටනු ලබයි නටනු ලබති නටනු ලබහි නටනු ලබහු නටනු ලබමි නටනු ලබමු කිව්වත් හරි. මේත් හරි. දෙකම හරි. නැටෙයි කිව්වත් හරි. නටනු ලබයි කිව්වත් හරි. නැටෙති කිව්වත් හරි. නටනු ලබති කිව්වත් හරි. නටනු ලබහි නැටෙහි කිව්වත් හරි. නටනු ලබෙහි කිව්වත් හරි. හරි? මේ ආකාර දෙකම මතක තියාගන්න. හරි? හොඳයි. ඊළඟට දැන් ඔය වර්තමාන කාලෙන්නේ කර්මකාරක වර්තමාන කාල ආඛ්‍යාත වර්ණ කීම. ඊළඟට අතීත කාල. අතීත කාලේ කොහොමද එන්නේ? නැටිනි නැටුණු නැටිනිහි නැටුණු නැටිනිමි නැටුණු. බලන්න. නැටිනි නැටුණු නැටිනිහි නැටුණු නැටිනිමි නැටුණු. මේ සුද්ධාඛ්‍යාත වර්ණ නැගීම. අපි ලද ධාතු දාලා වර්ණගන වෙනම නමුත් මේක දැනගන්න එපා. හරි. එතකොට ඉනි උණු ඉනිහි උණුහු ඉනිමි උණුමු ප්‍රත්‍ය. ප්‍රත්‍ය කිව්වම දන්නවන්නේ. කර්මකාරකේ අතීත කාල ආඛ්‍යාතවල ප්‍රත්‍ය තමයි ඉනි උණු ඉනිහි උණුහු ඉනිමි උණුමු. නැටිනි නැටුණු නැටිනිහි නැටුණු නැටිනිමි නැටුණු. බැලිනි බැලුණු බැලනිහි බැලුණු බැලනිමි බැලුණු. හරිද? ඒ විදිහට. හැබැයි ඒකට සංකීර්ණයි. අපි එහෙම නැතු මේ විදිහට ගමු. මේ ක්‍රමය හොඳයි ඒක ලේසි ඔයගොල්ලන්ට. මේ බලන්න. කර්මකාරකයේ ඒකෙත් ආකාර දෙකක් තියෙනවා මේ. නටන ලදී ලද ධාතුව. නැත්නම් ලබ. නටන ලදී නටන ලදහ. මම කියන්නේ මෙන්න මේක ගන්න කියලා ඔයගොල්ලන්ට. හරිද? මේක. ලැබුවේය ලැබුවෝය ලැබුවේහි ලැබුවෙහු ලැබුවෙමි ලැබුවෙමු. මේ ක්‍රමේ ලේසි. කලය කලෝය කලෙහි කලෙහු කලමි කෙලෙමු කිව්වාගේ ලැබුවේ ලැබුවේ ලැබුවේහි ලැබුවෙහු ලැබුවෙමි ලැබුවෙමු. ලැබුවෙමි ලැබුවෙමු. ඒ විදිහට වර්ණගන එක ලේසි. හරිද? පුතා බලන්න දැන් ප්‍රශ්න තියෙනවද කියලා අපේ පුතාලට? කාටවත් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැත්තම් හොඳයි. දැන් ඔන්න අපි ටූල් හඳුන්වා දීම ඉවරයි. ඒ කියන්නේ කර්මකාරක වාක්‍ය නිර්මාණය කරන්න අවශ්‍ය මූලික දැනුම ඔබ දැනගත යුතු කරුණු මොනවාද කියන එක පිළිබඳව මම හඳුන්වලා දුන්නා, මතකය ආවර්ජනය කරා. දැන් අපි යන් වාක්‍ය නිර්මාණයට. හරි. මෙන්න වාක්‍යයක් තියෙනවා. හරි. මේ වාක්‍ය මොන වාක්‍යයක්ද? කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරයට හරනකොට පියවර 5ක් දුන්නානේ. ඒ 5 දැන් ගන්න. ඒ 5. හරි. කර්තෘ කර්මය ආඛ්‍යාතය. හරි. පළවෙනි පියවර තමයි කර්තෘ අනුක්ත කරන්න. කර්තෘ අනුක්ත කරන්න.
මව අනුක්ත කරන්න ඕනේ. දැන් ඔන්න ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. අනුක්ත කරනකොට යෙදিলা තියෙන්නේ මෙතන ඕනෑම නාම පදයක්. මෙතන ඕනෑම නාම පදයක් ආවොත් ඒ ඕනෑම නාම පදයක් අනුක්ත කරන්න ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. හරිද? ඒකයි මම අර අනුක්ත කරන ආකාර මං සියල්ල කියලා දුන්නේ. රයිට්. මව අනුක්ත කරාම හරිද? මවම තමයි. පළවෙනි එක අපි කිව්වා කතෘ අනුක්ත කළ යුතුයි. රයිට්. කතෘ අනුක්ත කරා. මවම තමයි. දෙවෙනි පියවර විසින් නිපාතය යොදන්න ඕනි. රයිට්. විසින් නිපාතය යදුවා. තුන්වෙනි පියවර කර්මය උක්ත කරන්න ඕනි. කර්මය උක්ත මත කර්මය දරුවන් දරුවෝ. එතකොට අපි දන්නා වාක්‍යයක කර්ම පදය හොඳේ. කර්ම පදය. එතකොට දරුවන් නම් දරුවෝ. ගුරුවරු. මව්වරු. එහෙම එන්නේ. ඊළඟට ඔන්න ඊළඟ වැදගත්ම දේ. දැන් වාක්‍යයේ ආඛ්‍යාතය තියන්නේ. ආඛ්‍යාත කොහොමද තියන්නේ? ආඛ්‍යාතයක් ක්‍රියාපදයක් යොදනකොට ඒ ක්‍රියාපදය ගැන ඔබ නිගමනය කර යුතු විනිශ්චය කර යුතු කරුණු තියෙනවා. මොනවාද ඒවා? ක්‍රියාපදේ ඕනම ක්‍රියාපදයක් දාන්න බෑනේ පුතේ. එකක් එක කාරක වෙන මොන කාරකද? කර්තෘ කාරකද කර්ම කාරකද? ඔන්න දැනගන්න ඕනේ. මේ කර්මකාරක වාක්‍යයක්නේ. එහෙනම් මේකට යෙදෙන්න ඕනේ කර්මකාරක ආඛ්‍යාතයක්. හරි? කර්මකාරක ආඛ්‍යාතයක්. හැබැයි මොන කාලෙද? වර්තමාන කාලෙද අතීත කාලෙද? ඒ විතරක්ද? නෑ. මොන පුරුෂද? පුරුෂය දැනගෙන තියෙන්නත් ඕනේ. මොන වචනද? ඒක දැනගෙන තියෙන්නත් ඕනේ. රයිට් බලමු අපි. හරිද? මෙන්න මේ ටික දැනගෙන තියෙන්න ඕනේ. මොකද්ද? ආඛ්‍යාතය දනකොට මෙන්න මෙතෙන්ට යෙදෙන ආඛ්‍යාතේ කාලය, පුරුෂය, වචනය අපි දැනගෙන තියෙන්න ඕනේ. අපි ඒක හොයමු. කාලය දැන් මේකේ අපි හොයා ගන්නවා මොන කාලද? වර්තමාන කාලය. පුරුෂය මොකද්ද? පුරුෂය ප්‍රථම පුරුෂය. ඇයි මේ ප්‍රථම පුරුෂය කියලා කියන්නේ? ප්‍රථම පුරුෂය කියලා කියන්නේ දැන් මෙතන රයිට් පුතා ආපහු පොඩ්ඩක් දාන්න මෙතන. දැන් මේකේ අපි තව වැදගත් දෙයක් දැනගන්න ඕනේ. කර්තෘකාරක වාක්‍යයක මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ මෙන්න මෙයා. දැන් මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ මෙන්න මෙයා. හොත්තට මතක තියාගන්න ඕනේ. කර්මකාරක වාක්‍යයේ ක්‍රියාව කරන්නේ කර්මය. කර්තෘකාරක වාක්‍යයක කර්තෘකාරක වාක්‍ය කියන්නේ ඇයි? ක්‍රියාව කරන්නේ කර්තෘ නිසා ඒක කර්තෘකාරක වාක්‍යයක්. ක්‍රියාව කරන්නේ කර්මය නම් ඒක කර්මකාරක වාක්‍යයක්. දැන් මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ මෙන්න මේ කර්මය. උක්ත විච්ච කර්මය. ඒතර මෙයා ඇවිල්ලා ප්‍රථම පුරුෂට අයිති. මෙයා බහුවචනයි. හරිද? කාලය ගන්න අපි මේ ක්‍රියාපදයෙන්. ඒ ක්‍රියාපදය වර්තමාන කාලයයි. එතකොට කර්මකාරක වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයක් තමයි අපිට ඕනේ. මොකද්ද? කර්මකාරක ආඛ්‍යාතයක්. කාලය වර්තමාන කාලය. පුරුෂය ප්‍රථම පුරුෂ. වචන බහුවචන. මේ බලන්න ස්ක්‍රීන් එක දැන් තියෙන බලා ගන්න පුතා පෙන්න. රයිට්. ඔන්න බලන්න දැන් කොහොමද අපි මෙතනට යන්නේ? ඔන්න බලන්න. ඔය ප්‍රශ්න හතක් තියෙන්නේ. මොකද්ද? වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතය. කොහොමද අපි හොයාගන්නේ? දැන් අපිට අර වගුවට යන්න ඕනේ. හරිද? ඒ වගුව ඔයාලා මතක තියාගන්න. රයිට්. අපි යන් එතෙන්ට. ඔන්න බලන්න. මෙතන තියෙනවා වර්තමාන කාලය හරි උඩින් දීලා තියෙන කාලය වර්තමාන කාලය කර්මකාරකයි. පුරුෂය ප්‍රථම පුරුෂ හරි අපිට ඕනේ බහුවචන ආඛ්‍යාතය. නැලවෙති නලවනු ලබති. දෙකෙන් එකක් දැම්මනම් හරි. ඊට පස්සේ මව දරුවන් නලවයි කියන එක මව විසින් දරුවෝ නැලවෙති නලවනු ලබති නලවනු ලැබෙති. හරි. හොඳයි. ඊළඟ තව එකක් අපි බලමු. මව්වරු
දරුවන් නැලෙව්වෝය. මොකද්ද? මව්වරු දරුවන් නැලෙව්වෝය. මම දුන්න පිළිවෙල ගන්න. පියවර 5. කතෘ අනුක්ත කරන්න මව්වරුන් වෙනවා. ඊට පස්සේ විසින් නිපාතය දෙවෙනි එක. විසින් නිපාතය යොදන්න මව්වරුන් විසින්. ඊට පස්සේ කර්මය හඳුනා ගන්න දරුවන්. ඒක උක්ත කරන්න දරුවෝ. ඊට පස්සේ අපිට වමනා වෙන්නේ ආඛ්‍යාතය තියන්න. ආඛ්‍යාතය තියෙනකොට අපි සැලකිලිමත් වෙන කරුණු ටික මෙන්න මේක. කාලය මේ වාක්‍ය අතීත කාල වාක්‍යයක්. ඊළඟට පුරුෂ දරුවෝ කියන එකනේ බලන්නේ අපි. දරුවෝ කියන එක ප්‍රථම පුරුෂයි. ඊට පස්සේ ඒක බහුවචනයි. ඒතර ආඛ්‍යාතෙන්න ඕනි අතීත කාල ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයක්. හරිද? මෙන්න මෙහෙම යන්නේ. මොකක්ද දෙන්නේ? නලවන ලදහ නලවන ලැබුවෝය නැත්නම් නලවුනහ. හරි. මේ විදිහට තිබ්බනම් හරි. මේ විදිහට තිබ්බනම් හරි. මේ කියලා දුන්න පිළිවෙලට පියවරෙන් පියවර ඔයාලා හැදුවනම් වඩාත් හරි. වඩාත් නිවැරදි. මේ පිළිවෙල තමයි ඔයගොල්ලෝ අනුගමනය කරන්න ඕනේ. ආඛ්‍යාත ගත්ත විදිහ මෙතන තියෙන්නේ. මේ ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතය. එහෙම එන්නේ. මව විසින් දරුවෝ නලවන ලදහ නලවනු ලැබුවෝය නලවනු ලැබෙති. අම්මා මා නලවයි. හරි. අපි මේක හදමු එක සැරේ. අම්මාම තමයි විසින් නිපාතය යොදනවා දෙවෙනි පියවරේදී. ඊළඟට කර්මය උක්ත කරනවා මම වෙනවා. ආඛ්‍යාතය හොයා ගන්න ඕනේ. ආඛ්‍යාතය කොහොමද හොයන්නේ? ඉස්සලම කාලය, ඊළඟට පුරුෂය, ඊළඟට වචනය. හරිද? කාලය වර්තමාන කාලයි. පුරුෂය දැන් මෙතන පුරුෂය අපි හොයන්නේ මේ මම කියන එකට. ඒක උත්තම පුරුෂ. වචනය ඒක වචන. ඇයි ක්‍රියාපදේ කරන්නේ මමනේ. ඒ නිසා මම කියන එකට සාපේක්ෂව ඊට ගැලපෙන ආඛ්‍යාතයක් තමයි හොයන්න ඕනේ. ආඛ්‍යාතය පුරුෂ වර්ධනොත් වචන ભેදේ වර්ධනොත් වැරදි. ඒ නිසා තමයි අපි මම මේ විදිහට පියවරෙන් පියවර ගත්තේ. රයිට් බලන්න. නලවෙමි නලවනු ලබමි. කොහොමද දෙන්නේ? අම්මා මා නලවයි කියන එක අම්මා විසින් මම නලවෙමි නලවනු ලබමි. උත්තරේ. එතකොට ආඛ්‍යාතය ගත්තේ මෙහෙමයි මේ බලන්න. උත්තම පුරුෂ ඒක වචන ආඛ්‍යාතය නලවෙමි නලවනු ලබමි. තව එකක් බලමු. ගුරුවරයා තා සැනසුවේය. ගුරුවරයාම තමයි විසින් දැම්ම ගුරුවරයා විසින් තා උක්ත වෙනවා තෝ විදිහට. ඊට පස්සේ මේක ක්‍රියාපදය හොයා ගන්න ඕනේ. ක්‍රියාපදයේ කාලය, පුරුෂය, වචනය හොයා ගන්න ඕනේ. එතකොට ඒක අපි බලන්නේ කාලය නම් මේකේ අතීත කාලය අතීත කාලනේ. එතකොට පුරුෂය අපි හොයාගන්නේ තෝ කියන එකට අනුව. කාලය අතීත කාල, පුරුෂ මධ්‍යම පුරුෂ, වචන ඒක වචන. එතකොට අතීත කාල මධ්‍යම පුරුෂ ඒක වචන ආඛ්‍යාතයක් තමයි වමනා වෙන්නේ. කොහොමද? සනසුනිහි සනසනු ලැබුවේහි. හරි. ගුරුවරයා තා සනසුවේය. ගුරුවරයා විසින් තෝ සනසුනිහි සනසන ලදෙහි සනසනු ලැබුවේහි. ඊළඟට ඔන්න මේක තව වැදගත්. බලන්න අධ්‍යක්ෂතුමා ලේකම්වරියක පත් කළේය. අධ්‍යක්ෂතුමා විසින් ලේකම්වරියක්. මේක ස්ත්‍රී වාචී පදයක්. අනියමාල් කොහොමද දෙන්නේ? අක් ශිෂ්‍යාවක මේක අනිත් පැත්තටනේ. අක් ශිෂ්‍යාවක කාන්තාවක් මවක් ඒක අනිත් පැත්තටනේ. ලේකම්වරියක මවක ඒ විදිහට එන්නේ. රයිට්. එතකොට ඒක තව දෙයක් වැදගත් වෙන මෙන්න මේක ඊටාම වැදගත්. මේකත් වැදගත්. ඔක්කොම වැදගත් තමයි ඊටාම. මේ බලන්න කාලය පුරුෂයේ වචනේ විතරක් නෙමෙයි. මේක තව එකක් වැදගත් වෙනවා. ලිංග ભેදය.
ලිංග ભેදේ. මෙතන ලිංග ભેදේ වැරද්දුවොත් එම ආඛ්‍යාතය වැරදි. වාක්‍ය වැරදි. ලිංග ભેදේ වැරද්දුවොත් වාක්‍ය වැරදි. බලගන්න. ස්ත්‍රී වාචී. පුරුෂ ලිංග නම් ඒක ගැටලුවක් නැහැ. රයිට්. එතකොට එන්නේ ලේකම්වරයක් පත් කරනු ලැබුවාය. ලේකම්වරයක් පත් කරනු ලැබුවාය. ඊළඟට ඔව්හු අප වෙහෙසූහ. ඔවුන් විසින් අපි කාලය පුරුෂය වචනය කාලය අතීත කාල පුරුෂ උත්තම පුරුෂ වචන බහුවචන. රයිට්. උත්තරේ එන්නේ වෙහෙසුනෙමු වෙහෙසනු ලැබුවෙමු කියලා. හොඳයි. දැන් කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හැරවීමේදී ඔබ දැනගත යුතු සියලු දේවල් අඩුවක් නැතුව උගන්ලා තියෙනවා. කිසිම අඩුවක් නැහැ. සියල්ල උගන්ලා තියෙනවා. ඒ සියලු කරුණු මතක තියාගෙන ඒ සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මම දැන් මේ දීලා තියෙන වාක්‍ය ටික නිවැරදිව කර්මකාරයට හරවන්න. හරි. හරි. මම හිතනවා මේ වාක්‍ය පහ නිවැරදිව හදලා ඇති කියලා. මව දරුවා රකි. මව දරුවා රකි. කොහොමද දෙන්නේ? මව විසින් දරුවාම තමයි මේක තමයි දරුවා තමයි මේ වාක්‍යයේ ආඛ්‍යාතේ ක්‍රියාව කරන්නේ. දරුවා එතකොට මේක වර්තමාන කාලේ ආඛ්‍යාතයක්. දරුවා රකින්නු ලබයි. මව විසින් දරුවා රකින්නු ලබයි. හරි. මව විසින් දරුවා රකින්නු ලබයි. මේ බලන්න මේ දෙක සම්බන්ධ වෙනවා. දරුවා එක වචනයි, ක්‍රියාපදේ එක වචනයි. ඊළඟට මව දරුවන් රකි. මවම තමයි විසින් දරුවෝ වෙනවා කර්මයුක්ත වෙනවා. දරුවෝ මව විසින් දරුවෝ රකි කියන්නේ. දැන් මෙන්න මේකට අනුව ආඛ්‍යාතය කියන්නේ දරුවෝ බහුවචන. දරුවෝ රකින්නු බහුවචන ලබති. මව විසින් දරුවෝ රකින්නු ලබති. හරි. ඊළඟ එක ඊළඟ දෙමව්පියෝ දරුවන් නැලවුවෝය. මේක අතීත කාල වාක්‍යයක්. මේක බලමු කොහොමද දෙන්නේ කියලා. දෙමව්පියන් විසින් දරුවෝ වෙනවා. දරුවෝ මීටම තමයි ආඛ්‍යාතය කියන්නේ. නැලවුවෝය. නලවනු ලබ ධාතුවෙන් දානවා. නලවනු ලැබුවෝය අතීත කාලේ. නැත්තම් ලැබුහ. මේ දෙකම හරි. හරිද? හරි ඇති කියලා මම හිතනවා. ඊළඟ දෙමව්පියෝ දරුවා රැක්කාහ.
දෙමව්පියන් විසින් දරුවාම තමයි රැක්කාහ. දරුවා කියන්නේ ඒක වචනනේ. එතකොට රකින්නු ලැබුවේය නැත්නම් ලදී. හරි. ඊළඟ මව මල්ලි නැලෙව්වාය. දැන් මේ නැලෙව්වා මේක මව කියන්නේ ස්ත්‍රී වාචක පදයක්. ඒතකොට ඒ අනුව මේක නැලෙව්වාය කියලා ඉඳලා තියෙනවා. හරි. මේ කතුකාරකේ කර්ම කාට හරවනවා. මව විසින් මල්ලි නැලෙව්වාය. නල වනු ලැබුවේය නැත්නම් ලදී. හරි. හරි කියලා හිතනවා. ඊළඟ මව මල්ලේ නැලෙව්වාය. මේ 6 වෙනි එක බලමු අපි. මේක මම දුන්නේ නැහැ. නමුත් අපි හදමු. මොකක්ද දෙන්නේ? දෙමව්පියෝ නංගී සනසූහ. ඔකන් මම පොඩි වෙලාවක් දෙනවා. විනාඩියක් දෙනවා. ලියන්න බලන්න. ඔව් දැන් අපි බලමු. දැන් බලමු මේක කොහොමද එන්නේ කියලා. මේක වෙනසකට වඩා. හරිද? දෙමව්පියෝ පියන් විසින් එනවා. එතකොට වෙන්නේ මෙන්න මේක කර්මපදය නංගීම තමයි. නංගීම තමයි. හරිද? නංගී මීට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ. සනසූහ සනසනු ලැබුවාය. මෙන්න මේක මෙහෙම ආවනම් හරි. සනසනු ලැබුවාය. මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා මේ PDF එක group එකට දාලා තියෙනවා. මේක ඔයගොල්ලෝ හදන්න ඕනේ. හරි. මෙන්න මේක හදන්න. right. මේක. පුතා මේක පෙන්නන්න. ලේඛකයන් වෙනවා විසින් විචාරකයන්ට දොස් පවරති. මේකේ කර්මපදේ මොකක්ද කියලා කමෙන්ට් එකට දාන්න ළමයි. හරි. විචාරකයන්ට කියන එක නෙමෙයි මේකේ කර්මපදය. මේකේ කර්මපදේ විචාරකයන් කියන කවුරුර කෙනෙක් හිතනවා නම් හරිද? ඒක කර්මය අනුක්ති වෙන්න ඕනේ. ඔයාලා ඉගෙනගෙන තියෙනවද? මම උගන්වලා තියෙනවද මේ කිසිම තැනක විචාරකයන් කියලා අනුක්තයක්? කල්පනා කරන්න ඕනේ. හරිද? මොලේ කල්පනා කරන්න ඕනේ. තර්කානුකූලව හිතන්න ඕනේ. එතකොට විචාරකයන් කියලා අනුක්තයක් නැහැ. එතෙන්දින් හරි ඕගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. යකෝ මේක කොහොමද උක්ත කරන්න කියලා. හරි? එතන අනුක්තයක් එන්න ඕනේ. එතකොට මේක නෙමෙයි කර්මපදය. කර්මපදයේ දොස්. කර්මපදේ මොකද්ද? දොස්. ලේඛකයන් විසින් විචාරකයන් දෙකම හරි විචාරකයන්ට දොස්. මේක තමයි උක්ත විච්ච කර්මය. එතකොට මීට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ. දොස් පවරනු ලබයි. එහෙම එන්නේ. ලේඛකයන් විසින් විචාරකයන්ට දොස් පවරනු ලබයි. right. මේකත් හදන්න. මම ඇයට ප්‍රේම කළෙමි. මම
මා විසින් අනුක්ත වෙනවා. දැන් මේකේ කර්මපදේ මොකක්ද? මොකද කර්මපදේ? මම හිතන සමහර අය මෙන්න මේක ගන්න ඇති කියලා. මේක වැරදි. ඇයට කියලා අනුක්තයක් එන්නේ ඇය එන්නේ. හරි? ඒතර ප්‍රේම කියන එක තමයි මේකේ කර්මය. මා විසින් ඇයට ප්‍රේම කරන ලදී. එහෙම නැත්නම් ලැබුවේය. හරි. මෙහෙම තියෙනවා හරි. අද දවසේ අපි කර්මකාරක වාක්‍ය නිර්මාණය කිරීම සම්බන්ධ සියලුම ව්‍යාකරණ කොටස් මුල ඉඳලා අපේ දරුවන්ට එකින් එක පැහැදිලි කරමින් දුන්නා. අන්තිමට අපි වාක්‍ය නිර්මාණය කරන විදිය රටාව කියලා දුන්නා. ඊට පස්සේ අපි කර්තෘකාරක වාක්‍ය කර්මකාරයට පරිවර්තනය කරා. ඉතින් ගොඩාක් ළමයි ලියලා තිබුණා මුලින් ළමයි උත්තරත් දාලා තිබුණා. ඉතින් මම හිතනවා කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඔබ කර්මකාරක වාක්‍ය මුල සිට ඉගෙන ගන්නට ඇති කියලා. ඉදිරියේදී අර අනිකුත් ව්‍යාකරණ කොට සංදි, සමාස, තද්දිත, කෘදාන්ත ඊළඟට නිපාත, උපසර්ග ඒ වගේම වාක්‍ය රීති සම්බන්ධ පාඩමක් ඉස්සරහට කරනවා. ඒ නිසා ඒ හා සම්බන්ධව ඔබ දිගටම රැඳී සිටින්න. මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ දැනුම එකතු කරගෙන විභාගය උසස් ආකාරයෙන් සිංහලවට ඒකක් ගන්න අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.